Hi හැමෝම welcome to my Sweden Stockholm vlog. මම දැන් ඉන්නේ ලන්ඩන් වල ස්ටැන්ස්ටඩ් එයාපෝට් එකේ. එතකොට අපි දැන් ෆ්ලයිට් එක ගන්නවා ස්ටැන්ස්ටඩ් ඉඳන් ස්ටොක්හෝම් ආලන්ඩ් එයාපෝට් එකට. දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න හදන්නේ. අපි ස්ටොක්හෝම් වලින් බැහැලා අපි එතනින් vlog එක කන්ටිනියු කරමු. ඉතින් අපි දැන් ෆ්ලයිට් එක බෝඩ් වෙන්නයි හදන්නේ. ඉතින් අපි එද්දී ස්ටොක්හෝම් වල එයාපෝට් එක තනි කර ඉන්න බැහැලා තිබ්බේ. ස්ටොක්හෝම් එයාපෝට් එකෙන් බැහැලා අපි ස්ටොක්හෝම් සිටි එකට ගියේ ෆ්ලික්ස් බස් එකෙන්. ඉතින් අපි ෆ්ලික්ස් බස් එක ගන්න ටිකට්ස් අපි බුක් කරේ එතන තිබ්බ මැෂින් එකකින්. ඊට පස්සේ අපි කෙලින්ම ඩිරෙක්ට් බස් එකක් ගත්තා ස්ටොක්හෝම් වලට. ඉතින් එයාපෝට් එකේ ඉඳන් ස්ටොක්හෝම් සිටි එකට ෆ්ලික්ස් බස් එකේ පැයකටත් අඩු කාලයක් තමයි බස් ජර්නි එක තිබ්බේ. ස්ටොක්හෝම් වල ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක ගොඩාක් දියුණු නිසා අපි පළවෙනි දවසේම ඒක try කළා. ස්වීඩන් වල කියන ස්ටොක්හෝම් වල වෙල් කනෙක්ටඩ් රේල්වේ ලයින් එකක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රෑම් ලයින් එකක්, රේල්වේ ලයින් එකක් හැමදේම හොඳට ඉන්ටග්‍රේට් වෙලා තියෙනවා. ස්ටොක්හෝම් වල තව විශේෂත්වයක් තමයි ඒගොල්ලන්ගේ හැම රේල්වේ ස්ටේෂන් එක ඇතුලේ හැම එකෙම එක සේවකත් බහුතර රේල්වේ ස්ටේෂන් එක ඇතුලේම තියෙනවා ඒගොල්ලන්ගේ built in art gallery එක. Hey, what's up? Hello. Hey. දැන්ටමත් පේනවා ඇති ඒකේ තියෙන ආකිටෙක්චර් එක තනිකර 3D ඉමේජ් එකක් වගේ තමයි ඒගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. මගේ පිටිපස්සෙන් තියෙන මෙන්න මේ ආකාරයට තමයි මේ ආර්ට් ගැලරිස් ඒගොල්ලන් නිර්මාණය කරලා තියෙන රේල්වේ ස්ටේෂන් එකක් ඇතුළේ. මෙන්න මේ වගේ ස්ටැචුස්ුත් ඒගොල්ලන් ඒ රේල්වේ ස්ටේෂන් එක ඇතුලේ නිර්මාණය කරලා තිබ්බා. අන්න ඒ නිසා තමයි මම කියන්නේ මේ රේල්වේ ස්ටේෂන් එක මියුසියම් එකක් වගේ තමයි ඕන කෙනෙක්ට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක හරිම ඉන්ටරෙස්ටිං දෙයක්. අපි වෙන රටවල් වල එහෙම දැකලා නැහැ. ඒ නිසා මේක මේ හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා අපිට. මගේ පිටිපස්සේ තියෙන්නේ නොබෙල් ප්‍රයිස් මියුසියම් එක. මගේ පිටිපස්සෙන් දැන් අපිට පේන්නේ නොබෙල් ප්‍රයිස් මියුසියම් එක. ඉතින් ඒක වටල ඒක පිටලා තියෙන්නේ දැන් ගෑම්බස් ස්ටෑන්ඩ් එක.
ඉතින් මම දැන් ඉන්නේ ගැම්ල ස්ටෑන්ඩ් වල. ඉතින් ගැම්ල ස්ටෑන්ඩ් වල තමයි ගොඩාක්ම ඔය ලස්සන බිල්ඩින්ග්ස්, කලර්ෆුල් බිල්ඩින්ග්ස් තියෙන්නේ. ඒ නිසා ස්ටොක්හෝම් එන කෙනෙක් අනිවාර්යෙන් ගැම්ල ස්ටෑන්ඩ් වලට එන්න මතක කරන්න එපා. You're selfish. You're selfish. රොයල් පැලස් එකේ එළියේ ඕගලන්ට පෙනෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. අපි දැන් ස්වීඩන් වල රොයල් පැලස් එක බලන්න යන්නේ. අපි ඇතුළට ගිහලා බලමු. You're never wrong and I'm never right and you win all the rounds. Every fight, that's why can't stand the day we always get in your way. You just keep ඉතින් ඒ රොයල් පැලස් එකේ ගොඩක්ම තීම් වෙලා තිබ්බේ රෙඩ් ඇන්ඩ් ගෝල්ඩ් තීම් එක. ඒ නිසා ඒක මාර විදිහට එලිගන්ට් වෙලා හරි මැජෙස්ටික් ලුක් එකක් පෙනුණා. ඒ නිසා ඒක හොඳ ටුවර් එකක්. ඒ නිසා රොයල් පැලස් එක බලන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා ඕන කෙනෙක්. ඒක අනිවාර්යෙන් බලන්න ඕන එකක්. හේතුව ඒගොල්ලන්ගේ තාම ඒ මොනාකි එක ඒගොල්ලන් ආරක්ෂා කරනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒක බලන්න. ඒගොල්ලන්ගේ කල්චර් එකේ කොටසක් වෙනවා ඒ රොයල් ෆැමිලි එක සම්බන්ධයෙන්. ඒගොල්ලන්ට පේන්නේ ඒ රොයල් ෆැමිලි එකට අදාළ වෙන මෙඩල්ස් සහ ඒගොල්ලන්ට කොහමද රොයල් ඉවෙන්ට් එකක් මොකක් හරි තිබ්බොත් ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන් පළඳින ආවරණ. ඒ නිසා ඒකත් බලා ගන්න අපිට අවස්ථාවක් ලැබුණා. රොයල් පැලස් ටුවර් එක ගොඩාක් දිග ටුවර් එකක්. ඒ නිසා මේ වීඩියෝ එකේ කන්ටිනියු කරලා ඔයගොල්ලන් බලන්න. ඒතර ඔයගොල්ලන්ට ෆුල් කවරේජ් එකක් ගන්න පුළුවන් වෙයි රොයල් පැලස් එක මොන වගේද කියලා. මේ තියෙන රොයල් පැලස් එකේ තවත් කොටසක්. නමුත් ඒක පිහිටලා තියෙන්නේ රොයල් පැලස් එකෙන් වෙනම ලොකේෂන් එකකට. ඉතින් ඒකට වෙනම අපි යන්න ඕනේ. නමුත් ඒ ටිකට් එකට මේක ඉන්ක්ලූඩඩ්. ඒ නිසා අනිවාර්යෙන් මේකත් බලන්න ඕගලන්ට අවස්ථාවක් තියෙනවා.
දැන් ඔයගලන්ට පේන්නේ ඒ පැලස් එකේ changing of the guard කියන සෙරමනි එක. ඉතින් ඒක ඩේලි ඒගොල්ලන් පවත්වන ලබන සෙරමනි එකක්. නමුත් වින්ටර් කාලේදී සමහර වෙලාවට සිලෙක්ටඩ් දවස් වලට විතරක් එයාලා ඒ ඉවෙන්ට් එක කරනවා. How clearly I can see you. You're never wrong and I'm never right and you win all the rounds. Terrified, that's why can't stand the day we always getting away. You just keep getting away. You just keep getting away. So I decided not to get in your way. It's time to do it my way, and that means getting away from you. You're selfish. You're selfish. You're selfish. මන් දැන් මේ දැන් ඇවිදින්නේ කලර්ෆුල් ස්ට්‍රීට් එකක් ස්ටොක්හෝම් වල. ගොඩක් එක ෆේමස් shopping වලට සහ පොඩි පොඩි රෙස්ටෝරන්ට්ස් තියෙනවා. ඒ නිසා අර ස්ටොක්හෝම් වල තියෙන ස්වීඩිෂ් වයිබ් එක ගන්න අනිවාර්යෙන් මේ ස්ට්‍රීට් එකේ ඇවිදින්න. ඒක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. අපි යද්දී හිම පොඩ්ඩක් වැටි වැටි තිබ්බා. ඊට පස්සේ අපි එතන තියෙන රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා අපි එහි තියෙන ට්‍රැඩිෂනල් කෑමක් අපි try කරා. ඒක හරිම රහයි. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්, වෙනම ෆ්ලේවර් එකක්, වෙනම ටේස්ට් එකක්. ඉතින් ස්ටොක්හෝම් සිටි එක හැදලා තියෙන ටෝටලි අයිලන්ඩ්ස් 14කින්. ඒ අයිලන්ඩ්ස් 14කින් එක අයිලන්ඩ් එකක් බලන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ෆෙරි එක එන ගමන් ඉන්නේ. ආපු ගමන් අපි එකට ගොඩ වෙලා අපි එක අයිලන්ඩ් එකක් බලන්න යමු. ඉතින් අපි දැන් ෆෙරි එක අරගෙන යන්නේ ඉයර් ගෝඩන් කියලා අයිලන්ඩ් එකට. එතන තමයි වාසා මියුසියම් එක ලොකේට් වෙලා තියෙන්නේ. දැන් අපි බලන්න යන්නේ වසා මියුසියම්. මගේ පිටිපස්සේ තියෙන්නේ වසා ෂිප් එක. ඒකේ විශේෂත්වය තමයි ඒක 1628 තමයි ඒක පළවෙනි ගමන ආරම්භය කරේ සහ පළවෙනි ගමනේම තමයි ඒ නැව ගිලුනේ. ඊට පස්සේ අවුරුදු 333කට පස්සේ ඒ කියන්නේ 1961 එයාලා ඒක නැව ගොඩ අරගෙන දැන් මහජනතාවට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඉතින් ඒක ලස්සන මේ ගිලුණු නැවක්. ඒක ස්ටොක්හෝම් වලට આવත් අනිවාර්යෙන් බලන්න ඕන දෙයක්. ඒ නිසා අනිවාර්යෙන් ඒක ඔයගොල්ලන්ගේ බකට් ලිස්ට් එකට දාගන්න අමතක කරන්න එපා. ඉතින් වසා මියුසියම් එක බලලා අපි නැවත එනවා ගෑම්ලා ස්ටෑන්ඩ් වලට. ඒ කියන්නේ මේන් සිටි එකට ස්ටොක්හෝම් වල. නමුත් අපි එද්දී සන්සෙට් එක අපිට හම්බුණා.
ඒ කියන්නේ සන්සෙට් එක අපි වින්ටර් සීසන් එක ගියේ හින්දා සන්සෙට් එක කලින් අපිට ඒක හම්බෙනවා. ඒ නිසා ඒ එක්ස්පීරියන්ස් එකත් මාර ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඊට පස්සේ අපි වෙනම ටයිප් එක්ස්පීරියන්ස් එකක් ගත්ත අයිස්ක්‍රීම් එකක් කන්න ගිහිල්ලා ඒක හරියටම කිව්වොත් ඒක නිකන් අර කෝන් එකක් නෙමෙයි ඒක නිකන් කිඹුල බනිස් එකක් වගේ තමයි. කිඹුල බනිස් එක බාගට කපුවාම ඒකේ තියෙන හොලෝ එකට ඒගොල්ලන් අයිස්ක්‍රීම් දාලා තමයි දෙන්නේ. ඒක හරිම රහයි. ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. අපි ඉස්සෙල්ලම ඒක අත්හදා බලන්න උනේත් ස්වීඩන් වල තමයි. ඉතින් ස්වීඩන් වල ලස්සන මෙමරීස් එක අපිට අද ව්ලොග් එක නිමා කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඊළඟට අපේ ට්‍රිප් එක ස්වීඩන් ඉඳන් අපි ගියේ ඩෙන්මාර්ක් වලට. ඒ නිසා අපි ඩෙන්මාර්ක් වල ව්ලොග් එකකින් නැවත හමු වෙමු. Thank you for watching.